ආයුබෝවන් ඔයාලා හැමදෙනාටම අලුත් අවුරුද්දට කෑම මේසෙට ලස්සන මල් සැරසිල්ලක් හදාගන්න විදිය තමයි අද කියලා දෙන්න යන්නේ. අවශ්‍ය දේවල් තමයි වියලි මිරිස් කරල්, ඒ වගේම ගම් ටේප් එකක්, හතුරක්, ඉරටු ටිකක්, ඒ වගේම මේකට ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි වී කරල්. ඉතින් වී කරල් වෙනුවට ආදේශක තමයි මම අරන් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රයි ෆෝම් එකක්. ඒක නැති වුණත් ඔයගලන්ට වැලි ටිකක් දාලා මේ පෝච්චිය සකස් කරගන්න පුළුවන්. ඉතින් මේවා අවටින් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට වී කරල් හෙව්වා. ඒත් මට ලැබුණේ නෑ. තවත් අපිට අවශ්‍ය දෙයක් තමයි බඩඉරුඟු කරලේ පොත්ත. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්නේ බඩඉරුඟු කරලේ පොත්තු කැබැල්ලක් අරගෙන මේ වගේ මලක රේණු ටිකක් එන ආකාරයට මෙන්න මේ විදියට කපා ගන්නවා. ඊන් පස්සේ අපි වැඩි කොටස මේ වගේ කතුරින් ඉවත් කරගන්න කපලා දැන් මේකට ඉරටුවක් සම්බන්ධ කරලා අපි ගම් ටේප් එකෙන් මේක සම්බන්ධ කරගන්නවා. දැන් මිරිස් කරල් වලින් අපි මලක් තමයි හදන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න මේක කරන්න හරි පහසුයි. දැන් එක මිරිස් කරලක් මේ වගේ තියලා, ඒ කියන්නේ මිරිස් කරලක් පෙත්තක් ආකාරයට තමයි මෙතන සම්බන්ධ කරගන්න ඕනේ මලේ. දැන් මේ ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ ගම් ටේප් එකෙන් මේ විදියට ඔතාගෙන යන්න තමයි තියෙන්නේ. කරල් 5ක් විතර එක මලකට ඇති වෙනවා. කරල් ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන්. ඒක ඕගොල්ලන්ට අවශ්‍ය විදියට හදාගන්න. මේ දාලා අදහසක් විතරයි දෙන්නේ. දැන් මේ වගේ හොඳින් ගම් ටේප් එකෙන් මේක සම්බන්ධ කරගන්න. මේ ගම් ටේප් සාමාන්‍යයෙන් බුක් ෂොප් වලත් තියෙනවා. ඉතින් ඒක වඩාත් පහසු නිසා තමයි මම ගත්තේ. එහෙම නැතිනම් ඔයගලන්ට සවුකොළ වුණත් ගම් ටිකක් ගාලා මේ වගේ අලව ගන්න පුළුවන්. දැන් ඔය විදිහට හොඳට නටුව දිගට වෙනකම්ම ඔයගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට වෙනකම් ගම් ටේප් එක ඔතා ගන්න. දැන් මේ මල් සැකසුම හදන්න මම මේ වගේ මිරිස් කරල් වලින් මල් දෙකක් විතරයි හදාගත්තේ. අනික් ඒවා පොහොට්ටු විදියට එක කරලක් යොදාගෙන මෙන්න මේ ආකාරයට ඉරටුවක් සම්බන්ධ කරගෙන මල් පොහොට්ටුවක් හදාගන්න. ඔය විදියට පොහොට්ටු කීපයක්ම හදාගන්න. ඔයාලා ගන්න වාස් එකේ ප්‍රමාණයට මල් ටික හරි පොහොට්ටු ටික හරි එහෙම නැත්නම් වී කරල් ටික හරි යොදා ගන්න. ඒක අඩු වැඩි වශයෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් අලුත් අවුරුද්දේ කෑම මේසයට ශාස්ත්‍රීයත්වය සංකේතවත් කරන්න තමයි වී කරල් මම යොදා ගන්න හිතුවේ. ඒත් වී කරල් මට නම් හොයාගන්න බැරි වුණා. ඉතින් අපේ ගම්වල ඉන්න ගොඩාක් අයට මේක නම් හොයාගන්න පුළුවන් වෙයි. දැන් සාමාන්‍යයෙන් මල් සැකසීමක් හදද්දී අපි පිරවුමට හදාගන්න පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. දැන් ඒ වගේ දෙයක් තමයි මේ මම කරේ. බඩිරුඟු කරලක ඒ පොත්ත අරගෙන හීනියට ඉරලා ඒක දෙකට නවලා ඊට පස්සේ ඒකට ඉරටුවක් සම්බන්ධ කරලා පොඩි පොකුරක් එන ආකාරයට මෙහෙම ඔතා ගත්තා. දැන් අපි ගම් ටේප් එකෙන් මේ විදියට හොඳට ඒක සම්බන්ධ කරගන්න ඕනේ. හොඳ සවි ශක්තිය එන විදියට මේක ඔතා ගන්න. ඒ වගේ කීපයකුත් හදාගන්න. එතකොට අපිට අර හිස් තැන් වලට මේකෙන් පෝච්චිය පුරවන්න පුළුවන්. ඒම මේ තනකොළ ගස්වල එන මේ වගේ මල් මම මේවට කියන නම නම් ඇත්තටම දන්නේ නෑ. ඇත්තටම ඉතින් අපි වී කියලා ගන්න තෘණ වර්ගයට අයත් ශාකයක්නේ. ඉතින් ඒ වගේ සමාන මේ ගස් තමයි මම තෝරගත්තේ මේ වැඩේට. මේ වගේ ශක්තිමත් භාවයෙන් අඩු හැම එකටම ඉරටුවක් සම්බන්ධ කරලා ගම් ටේප් එක ඔතා ගන්න. එතකොට රඳවන්න පහසුයි. ශක්තිමත් භාවයක් ලැබෙනවා අපේ මල් සැකසුමට. හරි, දැන් අපි මල් සැකසුම හදමු. දැන් මේ වගේ ඔයගොල්ලෝ කැමති විදියට මේක හදාගන්නත් පුළුවන්. මම කරේ මුලින්ම මේකට තනකොළ මල් වලින් අතරින් පතර පිරෙව්වා.
ඉන් පස්සේ මල් ටික විහිදිර යන ආකාරයට තැනින් තැනට රැඳෙව්වා. ඉතින් මම කැමති විදියට මේක මෙහෙම හදාගත්තට ඕගොල්ලන්ට වෙනත් අදහසක් තියෙනවා නම් ඒ විදියට මේක හදාගන්නත් පුළුවන්. මේකට තවත් ලස්සනක් ගෙන දෙන්න මම කරපු දෙයක් තමයි කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන ඒකට ගෝනි රෙදි කැබැල්ලක් වටේට සම්බන්ධ කරලා අලවලා ඊට පස්සේ පුංචි රිබන් එකකින් ඒක හැඩ කරලා මේ වාස් එක ඒක ඇතුළට දාලා තිබ්බා. මොකද ඒකෙන් අලුත් පෙනුමක් එනවා වගේම අලුත් අවුරුද්දට සාමාන්‍යයෙන් ගෝනි රෙදි ඒ වගේන් හදන ටේබල් මැට් එන්නේ ඒ සම්ප්‍රදායනේ අපේ තියෙන්නේ. ඉතින් ඒකට ගැලපෙයි කියලා හිතුණ හන්ද මම මේ විදියට සකස් කරගත්තා. ඉතින් මං හිතන ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. අපි කෑම හැදුවා වගේම කෑම කන තැනත් ලස්සනට තිබුණොත් තමයි ඒක එන කෙනාටත් දකින්න කෙනාටත් ඇස්වලට ප්‍රියක් උපදවන්නේ. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් රෙසිපි ගොඩාක් තියෙනවා අරගෙන එන්න. සුබ දවසක්.